ඔයාලගෙත් MS Word එක ඕපන් කරපු ගමන් උඩින් මෙන්න මේ වගේ ප්‍රොඩක්ට් ඇක්ටිවේෂන් ෆේල් කියලා වැටෙනවද? එහෙමත් නැත්නම් Word එක පාවිච්චි කරන්න ගියාම ටයිප් කරන්න දෙන්නේ නැතුව ලොක් වෙනවද? බය වෙන්න එපා. අද මම ඔයාලට කියලා දෙනවා කිසිම වෛරස් එකක් නැතුව පරිකරණයකට හානියක් නොවි MS Word 2016 ලේසියෙන් ඇක්ටිව් කරගන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවොත් ඔයාලටත් මේ ප්‍රශ්නේ සදාටම විසඳ ගන්න පුළුවන්. බලමු ඇයි මෙහෙම වෙන්නේ කියලා. ගොඩක් වෙලාවට අපි ලැප්ටොප් එකක්, ඩෙස්ක්ටොප් එකක් ගත්තාම ඒකේ එන ට්‍රයල් වර්ෂන් එක ඉවරුනාම තමයි මේ ඇක්ටිවේෂන් ෆේල්ඩ් මැසේජ් එක එන්නේ. එහෙම වුණාම අපිට ડોකියුමන්ට් සේව් කරන්න හෝ එඩිට් කරන්න බැරි වෙනවා. ඉතින් ඔයාලා ගාව තියෙන Microsoft Office purchase කරපු කී එකක් තියෙනවා නම් ඒක ඇතුළත් කරන එක තමයි හොඳම සහ ආරක්ෂිතම ක්‍රමය. ඔයාලට පුළුවන් ඉතා අඩු මුදලකට genuine keys අන්තර්ජාලයෙන් ගන්න. ඉතින් ෆයිල් වලට ගිහිල්ලා accounts වලට ගිහින් change product key කියන තැනට ඔයාලගේ අංක 25 කෝඩ් එක දුන්නාම වැඩේ ඉවරයි. දැන් මම කියන්න යන්නේ ගොඩක් අය නොදන්න රහසක්. ඔයාලට සල්ලි වේදම් කරන්න බැරි නම් කිසිම ක්‍රැක් එකක් නැතුව Microsoft Word free පාවිච්චි කරන ක්‍රමයක් තමයි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන්න මම ඔයාලට කියලා දෙන්න ඒ ස්ටෙප්ස් ටික. ඉතින් මේකෙදි කිසිම දවසක ඇක්ටිවේෂන් ෆේල් වෙන්නේ නැහැ. PC වලට ගිහිල්ලා Windows C drive එක select කරන්න. ඒකේ program file 86 වලට ගිහිල්ලා Microsoft Office වලට යන්න. ඒකේ Office 16 කියන එක folder එක select කරන්න. select කරලා උඩ තියෙනවා මෙන්න මේකේ path එක අපි ගන්න ඕන. මුලින්ම මම කරන්නේ සාමාන්‍යයෙන් ඔයාලා හම්බෙන එක මේක 3 පාරක් try කරන්න ඕන. first time තමයි මම මේ try කරන්නේ. මම දැන් second time try කරනවා. ඊට පස්සේ තුන්වෙනි පාර try කරනවා. දැන් අපි ගිහිල්ලා බලමු අපේ Word එක active වෙලාද කියලා. මොකක් තැන් වල මෙන්න මේක තමයි ඔයාලට පෙන්නන්නේ active කරගන්න. මොනදේ තාමත් result එක activate වෙලා නැහැ. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද හරියම විදියට මේක active කරන්න කියලා. ඉතින් බලන්න දැන් ඊළඟ ස්ටෙප් එකේදී මම ඔයාලට ඔන්න කියලා දෙනවා කොහොමද මේක හරියටම active වෙන්නේ කියලා. හරි මුලින්ම this PC වලට ගිහිල්ලා Windows C කියන select කරගෙන ඊට පස්සේ program files 86 වලට ගිහිල්ලා ඊට පස්සේ ඒකේ තියෙනවා Microsoft Office එකට ගිහලා Office 16 කියන folder select කරාට පස්සේ අපි මුලින්ම path එක මෙන්න මේ විදිහට copy කරගන්න ඕන. copy කරගෙන ඊට පස්සේ command prompt එකට අපි යන්න ඕන. මෙතන මම run එකේ type කරනවා cmd කියලා. හරි කරලා enter කරනවා. එතකොට command prompt run as administrator කියන විදිහට අපි දෙන්න ඕන. ඔන්න දැන් මට command prompt එක open වෙලා තියෙන administrator එකකින්. ඉතින් මම මේකේ cd කියලා type කරලා space එකක් තියලා අර මම copy කරගත්ත path එක මෙන්න මේකට මම paste කරගන්නවා. paste කරලා enter key එක press කරනවා. එතකොට අපි change වෙනවා මේ Microsoft program files folder එකට. ඊට පස්සේ මම මේ පළලා description එකේ දාලා තියෙනවා ඔයාලට මේ script දෙකක්. ඉතින් මේ දෙක ඔයාලා අරගෙන මෙන්න මේ වගේ cs script ospp.vbs කියන එක අරගෙන ආයේ copy කරගත්ත එක මම paste කරගන්නවා. paste කරගෙන enter කරනවා. ඉතින් එතකින් processing successfully update settings කියලා වැටෙනවා. ඊට පස්සේ ඊළඟ එක ආයේ C script OSS VBS act කියන එක මම ගන්නවා. ඒක copy කරගෙන මෙතනට මම paste කරගන්නවා. මම enter key එක press කරනවා. right. එතකොට ඔයාලට processing කියලා install product detected කියලා මෙන්න මේ SKU ID කියලා එකක් ඔයාලට තියෙනවා. මේක තමයි මේකේ ID එක දැනට තියෙනවා. ඉතින් ඊළඟට අපි මේක දැන් active කරගන්න ඕන. මේක මගේ තුන්වෙනියට පෙන්න C script එක නැත්තම් මෙන්න මේ exe කියන එක මම copy කරලා ගන්නවා. copy කරලා අරගෙන මම ආයේ command prompt එකේ මේක paste කරගන්නවා. දැන් මම active කරන්න යන්නේ. ඊට පස්සේ space එකක් තියෙනවා. ඊට පස්සේ අර මම කිව්ව SKU ID කියලා තියෙන්නේ. අන්න ඒක අපි copy කරගෙන මෙන්න මේ මම මෙතෙන්ට ආයේ paste කරනවා.
කරලා මම enter key එක press කරනවා. right. ඒතර office rename successfully activate වෙලා තියෙන්නේ. දැන් අපි ආයේ word වලට ගිහිල්ලා බලමු මේක active වෙලාද කියලා. හරියට. අපිට කලින් ආව activation fail wizard එක දැන් එන්නේ නැහැ. දැන් successfully activate වෙලා තියෙනවා. මේ මොකක්ද? නැතුව ලස්සනට active වෙලා තියෙනවා. කයි අන්තර්ජාලයෙන් එමෙන්නට ඉන්ටර්නෙට් එකෙන් විවිධ ඇක්ටිවේටර්ස් KM Scorpio වගේ ඒවා පාවිච්චි කරනවා ඩවුන්ලෝඩ් කරනවා ඒත් පරිස්සම් වෙන්න ඒ වගේ software එක ඔයාගේ කම්පියුටර් එකට ransomware ඇතුල් වෙලා ඔයාගේ ෆයිල්ස් ඔක්කොම නැති වෙන්න පුළුවන් ඒ නිසා හැමතිස්සෙම මම කලින් කියපු නීත්‍යානුකූල ක්‍රම විතරක්ම පාවිච්චි කරන්න ඉතින් මේ ක්‍රමය පාවිච්චි කරලා ඔයාගේ MS Word ප්‍රශ්නේ විසඳුනා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ තාක්ෂණික රහස් දැනගන්න මගේ channel එකට එකතු වෙන්න subscribe කරන්නත් අමතක කරන්න එපා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මම උදව් කරන්නම්. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.